ජෝස් YouTube channel එකක් මා කලින් මුණ ගැහෙන්න නැතු ඇති දුරේක්ෂ ජෝත්සේ දුරේක්ෂ නමින් තමයි මාගේ ජෝත්ස් කටයුතු සිදු වෙන්නේ දුරේක්ෂ කියලා මම අදහස් කරේ දුරේක්ෂය කියන්නේ ඉංග්‍රීසියෙන් නම් ටෙලස්කෝප් කියලා කියන්නේ මේක කරන්නේ මොකක්ද දුර තියෙන දේක් ලං කර බැලීම ඈත තියෙන දේක් ලං කර බැලීම ඒ නිසා මම කරන්නේ ඒකම තමයි ඔබේ අනාගතයේ දුර තියෙන අනාගතයේ ඉදිරි අනාගතයේ අද කියන ඒ අනාගතයේ අදම ලං කරගන්න අද ලං කරගන්න වර්තමානට ඒ වර්තමානට ගැනීම තමයි මම මේ දේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේමයි ජෝතිෂය ගැන කතා කරනකොට CCSM සඳහන් කළ දේ තමයි බොහෝ අය මේක පිළිගන්නේ. බොහෝ අය අතර තියෙනවා මතයක් මේක බොරුවක්. මේ පිළිගන්නේ. කවුද කියන්නේ හඳා නැත්තේ කියලා. නැත්නම් කවුද කියන්නේ ජන්මපත්‍රය ඇත්ත කියලා. ඔක බොරුවන්නේ. එහෙම කියන අය බොහෝ දෙනෙක්. මේක විෂයක්. භෞතික විද්‍යාවේ විෂයක් නම් රසායන විද්‍යාවේ විෂයක් නම් भूगोल विद्या विषयक ना तर्कशास्त्र विषयक ना ज्योतिषात्मक विषयक මේ සකෘතියන්නේ පාසල් අධ්‍යාපනයේ තුල ඒ පිළිබඳ උගන්වන්නේ නැති විතරයි. හැබැයි පාසල් දරුවන්ට කුඩාවදීම ග්‍රහතරු රටාවෙන් කියලා දෙනවා. ඒක හැට. ඒක විද්‍යා පාඩම්වලදී දෙකලදී ග්‍රහතරු රටා පන්ති පිළිබඳව කතා කරනවා. ඉතින් එතකොට භෞතික විද්‍යාව ඇත්තනම් රසායන විද්‍යාව ඇත්තනම් ජීව විද්‍යාව ඇත්තනම් සෑම විෂයක්ම ආරම්භ වෙලා තියෙන්නේ කිසියම් මූල පද්ධතියකින් මූලකින් ජෝතිෂය ආරම්භ වෙලා තියෙන්නේ අන්න ඒ වගේ තමයි පුංචි තැනකින් පටන් ගත්ත දෙයක් අද නෙවෙයි අපි දන්නවා සිද්ධාර්ථ කුමාර උපදිප්පන් කාලේ ඊටත් ඈත කාලෙක ග්‍රහතරු රටා පිළිබඳව මිනිසුන් විසින් කියලා තිබ්බ අනාවෘත මිනිසුන් විසින් සොයාගත්ත දේවල් මිනිසුන් ඒ තුළින් තමන්ගේ ජීවිතය හසුරුවා ගත්තා. අනාගතයේදී ඒ නිසා කවුරුන් හෝ උපහාසාත්මක කියනවා නම් ජෝතිෂ ගුරු කියලා සැබවින්ම මේක සත්‍යයි ඇත්ත දෙයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. ඔබ හිතන්න ඉරු පායනකොට ඔබට දැනෙනවා ඉරුගේ එළියේ ප්‍රශ්නයක් නෑ ඉරුගේ කිරින වල ප්‍රශ්නයක් අද පායනකොට අපිට දැනෙනවා. හදේ ප්‍රශ්නයක් නෙවෙයි, හදේ එළියේ ප්‍රශ්නයක් නෙවෙයි, හදේ කිරින වල ප්‍රශ්නයක්. එමනම් බුද්ධ සිකුරු සෙනසුරු අඟහරු සෑමකට දැක්ක. මේ ප්‍රශ්නේ අපේ පෘථුවියට බලපාන. ඒකට ඔබ කියයි මේක ලංකාවට විතරද බලපාන්න කියලා. ලංකාවේ මිනිස්සු විතරද මේක ආවෙන්නේ කියලා. නෑ. මේක මුළු ලෝකෙටම ආවෙන්නේ. නාසා ආයතනය ඇමරිකාවේ හැම වෙලාවෙම ග්‍රහ පිළිබඳ හොයලා බලනවා. ග්‍රහ වස්තුන් පිළිබඳ හොයලා බලනවා. මේ අන්තර්ගත පිළිබඳ හොයලා බලනවා. සෝවියට් රුසියාව නිතරම මේක අධ්‍යයනය කරනවා. මහා බ්‍රිතාන්‍ය නිතරම අධ්‍යයනය කරනවා. මේ ග්‍රහ තරු පිළිබඳව ග්‍රහ රටා පිළිබඳව. ඒ වගේමයි දකුණු ආසියාවේ බොහෝ අය මෙම තත්ත්වය පිළිබඳව මේ ජෝතිෂය පිළිබඳව බොහෝ දේවල් කියලා තියෙනවා. නිගමනය කරලා තියෙනවා. ඒවා අපි අදත් අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කිරීම තුළින් තමයි මේ කටයුත්ත මේ විදිහට වෙන්නේ. එතකොට කෙනෙක් කියනවානේ මේ බොරුවක් කියලා. මේක ඇත්තක් නෙවෙයි මේකේ සත්‍ය කොතනද තියෙන්නේ කියලා. එතකොට ඒකට හේතුව තමයි අතීතයේ ජෝතිෂය පැවතුනේ අතීතයේ අපේ ගාක් අපසරියොත්තේම අවුරුදු 1000ක් විතර ඇතුළතේම එතන තිබුණු ජෝතිෂය දැනුම ක්‍රමයෙන් ආවා පරම්පරාගත. අන්තිමට ආවා 100ගෙන් තාත්තට, තාත්තගෙන් පුතාට, පුතාගෙන් පුතාට නැත්තම් තවත් ඥාතියෙකුට, එයාගෙන් නැත්තම් තවත් පුතෙකුට නැත්තම් තවත් ඥාතියෙකුට. මේ විදිහට ටික ගියාම අන්තිමට යනකොට කොතනද ඉතිරෙන්නේ? අල්පයයි, ස්වල්පයයි. චරිතය අතීතයේ තිබ්බ දේ
වර්තමානට එනකොට නැති වෙන්නේ හේතුව මේක ක්‍රමයෙන් මේ විදිහට විකාශනය වෙනවා. ඒ විකාශනය වීම නෙවෙයි විය යුත්තේ ශාස්ත්‍රය හරියට ගැඹුරින් අධ්‍යයනය කිරීම. මේ ශාස්ත්‍රය හරියටම සාගරයේ තරම් ගැඹුරුයි. හරියටම අහස්තේ විශාලයි. විශ්වයේ තරම් විශාලයි. ඒ නිසා මේ පිළිබඳව කතා කිරීමේදී සැබවින්ම ඔබ හමු විය යුත්තේ ජ්‍යොතිෂය පිළිබඳව දන්නා ප්‍රවීණ ජ්‍යොතිෂවේදී. ඒ තුලින් ඔබට පුළුවන් මේක ඇත්තද නැත්තද කියලා හරියටම තාවු කරගන්න. ඒ තුලින් ඔබේ තියෙන ආකල්ප අපිට වෙනස් කරන්න. අනිත් එක මේ ජ්‍යොතිෂ වේදේ ඇදිලා තියෙන්නේ අභියෝග මත. අභියෝග කියලා කියන්නේ කෙනෙක් කියනවා ඔබ විවාහ ප්‍රමාදයි, ඔබට රැකියාවක් ලැබෙන්නේ නැහැ, ඔබේ කකුලක් කැඩෙලා තියෙනවා, ඔබ අවල් අන්තර ලක් වෙනවා, ඔබ මෙන්න මේ වගේ ප්‍රශ්නයකට පැටලෙනවා. ඒ කියන්නේ අනාගතේ දිහා දැකලා. ඒවා අභියෝගනේ. එක්මනා මේ ජනපත්‍රයේ ඉන්නේ හිතක් තියෙන මොකද්ද? මම එකක්වත් කරගන්න. මගේ රස්සාව සුන්දර කරගන්න, මගේ ආදායම මාර්ගත් මම දිනු කරගන්න, මගේ පෞල් ජීවිතත් මම රැක ගන්න, මම අනිවාර්ය විවාහයටත් යනවා. එතන තිබිය යුත්තේ ඔබේ චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය. චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය නොමැති කෙනෙකුට මේ ජ්‍යොතිෂයෙන් දෙන අභියෝග කඩන්න යන්න බෑ. හැම වෙලාවෙම ජ්‍යොතිර්වේදියෙක් විසින් දිය යුත්තේ කෙනෙකුට අභියෝගයක්. ඔබට විවාහ වෙන්න බෑ. ඇයි අපි හිතන්නේ බැරි? ඇයි මට බැරි? මම අනිවාර්යයෙන්ම මේ අවුරුදු ඉවර වෙන කලින් විවාහ කරනවා. ඒ අපිට හිතන්නේ බැරි. ඒ අපිට හිතන්නේ යන්න බැරි. ඉතින් මේ විදිහට මේක තර්කානුකූලව හිතුවොත් මේකෙන් කියන්නේ සැබවින්ම ඔබේ අනාගතයේදී ඔබට මුහුණ දිය යුතු වන විවිධ වූ ගැටලු, ප්‍රශ්න, ඒ වගේම අනතුරු, ඒ වගේම ජීවිතේ බාධක කම්කටොළු ඉදිරියට එනේවා, ඒව තමයි මෙතන කියන්නේ. ඒ ටික කියන්නේ කොහොමද? ඔබ ඉපදිච්ච දවසක් තියෙනවා, ඔබ ඉපදුණු වෙලාවක් තියෙනවා. ඒ ඔබ ඉපදුණු වෙලාවේ විශ්වයේ මේ කියන ග්‍රහයෝ ටික කොහෙද හිටියේ? ඒ ග්‍රහයෝ ටික ඊට තැන් ටික තියෙනවා. ඒ ස්ථාන ටික යනවා ඔබේ ජන්මපත්‍රය හැදෙනවා. ඒ ජන්මපත්‍රය දිහා බලලා අපි නිගමනයකට එනවා. මෙන්න මේකයි තත්ත්වය. මෙන්න මේක තමයි ඇත්ත. මේක තමයි ඊයුත්තේ. ඒ අතර ඕනෑම ජෝතිෂවේදියෙකුට හැකියාවක් තියෙනවා. ජීවිතේටවත් දැකලා නැති මිනිස්සෙක්ගේ රූප ලක්ෂණ කියන්නේ. ජීවිතේටවත් දැකලා නැති මිනිස්සෙක්ගේ ගති ලක්ෂණ කියන්නේ. ජීවිතේටවත් දැකලා නැති මිනිස්සෙක්ගේ රෝග තත්ත්වය කියන්නේ. ජෝතිෂ පුළුවන්. ඔබ වෛද්‍යවරු ළඟට යන්නේ අසනීපය නිසා. ඔබ නීතිඥයෙකු ළඟට යන්නේ නීතිමය ගැටලු නිසා. ඔබ ජෝතිෂවේදියෙක් ළඟට එන්නේ ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන විවිධ වූ තාඩන පීඩන ප්‍රශ්න ගොඩක් නිසා. එහෙමනම් ලෝකේ මම දන්න විදිහට විසඳිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ තමයි එකක් මම දකින්නේ ඒඩ්ස් රෝගයට හරියට උත්තරයක් නැහැ. පිළිකා රෝගීන්ට හරියටම නිශ්චිත උත්තරයක් නැහැ. ඒ ඇරෙනකොට ලෝකේ පවතින ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරය අනිවාර්යයෙන්ම ප්‍රවීණ ජෝතිෂ කාර්යක්‍රම තියෙනවා. ඒ නිසා ජෝතිෂයේදී බොහෝ දේවල් ඔබත් එක්ක මම කතා කරලා තියෙනවා. ඒ කතා කරලා තුන්නේ මම මේ කීයටවත් ඔබට ධනයෝගයක් තියෙනවා. ඔබට ලොතරැයියක් ඇදෙනවා. ඔබට උසස් විවාහයක් සිද්ධ වෙනවා. ඒක ගැන කියන්නේ නෙවෙයි. මම කියන්නේ ගිලිහි යන ක්‍රමයෙන් අභාවයටපත් වෙන මේ කියන ජෝතිෂයට මිනිසුන්ගේ තියෙන ගෞරවසත්කාර නැති වෙනකොට, මිනිසුන්ගේ හැඟීම් දෙයින් නැති වෙනකොට ඒක නැති නොවි මේක පැවතිය යුතුයි කියන එක මම කියන්නේ. ඒක පැවතීමේදී තමයි ඔබ කොච්චර නොපිළිගත්තත් ඔබේ පියා ඔබට ජන්මපත්‍රයක් හදලා තියෙනවා. ඒ වගේම ඔබ කොච්චර නොපිළිගත්තත් ඔබේ දරුවන්ට ඔබ ජන්මපත්‍රයක් හදලා තියෙනවා. ඔබ කොච්චර නොපිළිගත්තත්
ඔබේ දරුවගේ හිස ටික කපන්නේ. දරුවගේ කන් දෙක විදින්නේ. දරුවට අකුරක් කියවන්නේ. ජෝතිෂිත් එක්ක. එතන තමයි අවශ්‍ය නැකත ගන්න. ඒ කියන්නේ මොකද්ද? ආසේ ග්‍රහ තරු පිටීමත් එක්ක කොතනද ග්‍රහය ඉන්නේ කියලා බලලා තමයි මේ හරියටම අවස්ථාවට අනුව මේ නැකත ජෝතිර්විද්‍ය හදලා දෙන්නේ. එහෙමනම් මේක නෑ කියන්නේ කොහොමද? ඔය තවත් තර්ක කරනවා. එහෙනම් මේ මුස්ලිම් මිනිස්සු ළඟ නැත්තේ. ඒ නැත්තම් මේ දෙමළ මිනිස්සු ළඟ නැත්තේ. කවුද කියන්නේ නෑ කියලා? තියෙනවා. දෙමළ ජනතාව ළඟ ඕනතරම් ජෝතිර්විද්‍ය ගැන තියෙනවා. මුස්ලිම් ජනතාව කොච්චර නොකියුවත් එයාලගේ උපන්දිනේ දන්නවා උපන් වෙලාව දන්නවා. ඕනෙට ගැටලුවක් ප්‍රශ්නයක් ආපු දවසේ ආපු වෙලාවක උන් කාටත් හොරෙන් ජෝතිර්විද්‍ය හම් වෙනවා. හම් වෙලා මේක විස්තර. ඒ නිසා හිතන්න එපා. ශ්‍රී ලංකාවේ කෝටි 2ක් ඉන්නවා නම් මේ කෝටි 2ට මේක පොදුයි. ඒ විතරක් නෙවෙයි. ලෝකේ කෝටි 600ක් 700ක් 800ක් ජනතාව හිටියත් ඒ ඔක්කොටම මේක පොදුයි. ඒ නිසා ග්‍රහයන්ට යමක් කළ නොහැක කියන්නේ ග්‍රහයන්ට යමක් කළ නොහැක නම් හිරු යමක් කරන්න කොහොමද? හිරු නිසා නේද අපි මේ මට්ටමට ජීවත් වෙලා ඉන්නේ. අපි කන්නේ බොන්නේ මේ ගහකොළ වැවෙන්නේ අපි හැමදේම කරන්නේ හිරු නිසා. ඒක ග්‍රහයක් නේද? ඒතර හඳ ඒත් ග්‍රහයක් නේද? එහෙමනම් ඔවුන්ගෙන් යමක් අපිට වෙනවා දැනෙනවා නම් ඔබට සෙනසුරුගෙමුත් යමක් වෙනවා දැනෙනවා. ඔබට බුදගෙනුත් යමක් වෙනවා දැනෙනවා. ඔබට අඟහරුගෙනුත් යමක් වෙනවා දැනෙනවා. වර්තමාන ජෝතිෂය පරිගණකයට ඇබ්බේ කරලා පරිගණකයට දත්ත ටිකක් දීලා ඒ පරිගණකයේ දත්ත ටිකෙන් උත්තරයක් එළියට එනවා. ඒ උත්තරය ජෝතිෂය කියනවා. අන්න ඒ නිසා වෙලා තියෙන්නේ මොකද්ද? මේ තර්කානුකූල බව නැති වෙලා හිතන්න බෑ. අරගෙන දෙන උත්තරේ විතරයි මේ එළියට දෙන්නේ. ඉතින් පරිගණකය කියන්නේ යකඩ. එයාට පුළුවන් හිතන්න. එයාට දීලා තියෙන දත්ත අනුව තමයි උත්තරේ දෙන්නේ. එයා හිතන්නේ කොහොමද? හිතන්නේ ජෝතිෂය. මේ ග්‍රහයන් මෙතෙන්ට આવොත් මොකද වෙන්නේ? ඔබට මේක කරදරයක් වෙයිද? ප්‍රශ්නයක් වෙයිද? ගැටලුවක් වෙයිද? අන්න ඒක නේද? නිසා කෙටි වෙලාවෙ මම කතා කරේ. ඔබ එකතු වෙන මායත් එක්ක මම දිගින් දිගටම ඔබට ජෝතිෂය ගැන කියලා දෙන්න. කියලා දෙන්න විතර නෙවෙයි. ඔබේ තියෙන මත, දුර්මත තියෙනවා නම් මම නැති කරනවා. ඒ වගේම ඔබ සෑම විට තමන්ගේ කුමන හෝ ජෝතිෂ කටයුත්ත සඳහා සැබවින්ම ප්‍රවීණ ජෝතිෂකාරයෙක් වගේ. එහෙම නැතුව ආවට ගියාට තැන් වලට යන්න එපා. ඒ කියන්නේ ඒක තුලින් තමයි ඔබට මේක එපා වෙන්න හේතුලා තියෙන්නේ. එහෙමනම් මම නවතිනවා. පළවෙනි වැඩසටහන මගේ ඔබ එවුම්කන් දුන්නේ. ඒක මම සතුටු වෙනවා. අපි තවත් දවසක සතියක මුණ ගැහෙමු. ඉදිරි විස්තර. පොරොන්දම් පරීක්ෂාව පොරොන්දමක් කියන්නේ මොකද්ද? විවාහ මංගල්‍ය කියන්නේ මොකද්ද? මාළවර වීමක් කියන්නේ මොකද්ද? ඉඳුල්කට ගෑමක් කියන්නේ මොකද්ද? මේ හැම දෙයක් ගැන මම ඔබත් එක්ක කතා කරනවා. ඒ ඇරෙන්න මම ඔබට කවදාවත් කියන්නේ මෙන්න මේ ග්‍රහය හතර දෙනා ආවා. මෙන්න මේ ලග්න හතරට හදිසි ධන යෝග, හදිසි ධන ලාභ මම කවදාවත් කියන්නේ. හේතුව ඔබ දන්නවා. එක ලග්නයක් ගත්තොත් ආවම ශ්‍රී ලංකාවේ ලක්ෂ 15ක්වත් ඉන්නවා ඒ ලග්න හිමියෝ. ඒ ලක්ෂ 15කට මෙව නම් හිමි වෙන්න ඕන අරකින් දන් ලාභී. අර ධන යෝගිය. මේ වෙනවද? වෙයිද? වෙන්න පුළුවන්ද? ඒ වෙන්න බෑ. ඇයි? අපේ ජන්ම පත්‍රය කියලා එකක් අපිට තියෙනවා. ඒක අනුව තමයි මේ හැමදේම තියෙන්නේ. ඒ නිසා එවැනි මතවාද ඉවත් කරලා සැබෑ ජෝතිෂය ගැන ඉගෙන ගන්න, හඳුනා ගන්න, මුණ ගැහෙන්න. ඒ නිසා අපි තවත් දවසක හමු වෙනතුරු මගේ මේ විස්තරය අහගෙන හිටිය ඔබ සියලු දෙනාටම ඉතාම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා